මේ ළමයි මේකත් තේරුම් ගනින්න. ගෙස් කරන එකයි සාමාන්‍ය විදිහට උගන්නගෙන යන එකයි දෙකක්. ඒකට ඒ ගුරුවරයාගේ ලක් එක දායක වෙනවා. ඒක දායක වෙනවා. ඒක පිළිගත්තත් එකයි නැතත් එකයි. දියුණු වෙන්න ධනවත් වෙන්න මිනිහෙකුට පිනක් තියෙනවා නම් ඒ පින ඒ මිනිහට දායක වෙන මිනිසුන්ගේ උඩින් යනවමයි. ඒක වෙනවා. මට දියුණු වෙන්න තියෙන මේ ක්ෂේත්‍රයෙන් නම් මගේ දියුණුව ලැබෙන්නේ ළමයි වැඩිපුර එනකොටනේ. ළමයි වැඩිපුර එන්නේ මං ගන්න ඒවා විභාගයට ආවොත්ද නාවොත්? ආවොත් ළමයි. අදට දියුණුලා ඉන්න හැම ගුරුවරයෙක්ගේම රහස ඒක. ලක් එක කියලා එකක් තියෙනවා. අනන්ත දැකලා තියෙනවා දක්ෂයෝ ඉන්නවා ලක් එක නැති. උන් ලක් එකට බැන බැන ඉන්නවා. ලක් එක කියලා දෙන්නේ කැපවීම තමයි වටින්නේ. නෑ. මේ සිලබස් එකක් උගන්වන්න හැම ගුරුවරයෙක්ම නියත ප්‍රමාණයකින් කැප වෙන්න ඕන. තේරුණාද? ඒකෙන් උඩට යනවා මිසක් සමහර අය වැඩියෙන් කැප වෙනවා, සමහර ඊට අඩුවෙන් කැප වෙනවා. හැබැයි එක සීමාවක් කැප වෙන්න ඕනෙම නැද්ද? සිලබස් එක ඉවර කරන්න ඕනෙම නැද්ද? ඉතින් කැපවීම කරලානේ. මං හැමදාම කියනවා ඩෙඩිකේෂන් වලට කමිට්මන්ට් වලට එහයින් ලක් ෆැක්ටර් එකක් වැඩ කරනවා. ලක් plays a big role. ඒක ඇත්තක්. ඒක ඇත්තක්. මගේ වයසෙන් අපේ වයසෙන්ම ටියුෂන් පටන් ගත්ත තව ගුරුවරු ඉන්නවා. අපිට කලින් පටන් ගත්ත තව ගුරුවරු ඉන්නවා. අපිට වඩා ප්‍රවීණයෝ. තාම අයිලන්ඩ් ෆස්ට් රෑන්ක් එකක් ඇවිත් නැහැ. ඒකෙන් කියන්නේ අසාර්ථකයි කියලා. හැබැයි අයිලන්ඩ් ෆස්ට් එකක් එනවා කියන්නේ ඔය තියෙන පේරාදෙනේ වල කියලා එකක් දැකලා තියෙනවා සරච්චන්ද්‍ර වල. ඔකේ පෙන්වන්නේ වේදිකා නාට්‍ය. වේදිකා නාට්‍ය අධ්‍යක්ෂකවරයෙක්ගේ සිහිනය තමයි ඒ වේදිකා නාට්‍යයේ මේ උඩම තැන තමයි බයෝ කරන ළමෙක් මෙඩිසින් යනවා වගේ යන්න තියෙන තත්ත්වතානාන්තරය තමයි කවදා හරි පේරාදෙනිය වලේ ඒක පෙන්වන එක. ඒක දැනගන්න. ඒ වගේ ටියුෂන් කරන ගුරුවරයෙක්ගේ උඩම එකක් තමයි එයාගේ ටියුෂන් ගුරු ජීවිතය ඉවර වෙන්න කලින් අයිලන්ඩ් ෆස්ට් එකක් එන එක. මම මේ වෙනකොට අයිලන්ඩ් 5th හදලා තියෙනවා, ෆස්ට් හදලා තියෙනවා. මම බයෝ විතරයි, අනිත් එක තමයි මම ඔය රෑන්ක් උඹලා දන්නවනේ. දැන් ගිය අවුරුද්දේ මගේ දිස්ත්‍රික් ෆස්ට් කෙනෙක් නැහැ. මම එහෙම කියලා බලෙන් කොහෙන්වත් හොයාගෙන එක එකාට සල්ලි දීගෙන පුද නෑ මගේ නෑ. නැත්තන් නෑ. හැබැයි ගිය අවුරුද්දෙත් වැඩිම මෙඩිසින් යන ප්‍රමාණය මගේ නෙමෙයිද? මේක තමයි වැඩ පිළිවෙල. මෙතන තමයි තැන. ඒ නිසා මාසයක් තියෙනවා හැම පාඩමක්ම පටන් ගන්නකොට ඒකේ මොනවද බලන්නද? ස්ටාර් පොයින්ට්ස් ටික බලන්න, හයිලයිට් කරපු ටික බලන්න, ලියපු ටික බලන්න. පුතා මේ හයිලයිට් කරලා ඉම්ප්ලයි කරන්න බැරි හයිලයිට් කරනවටත් වඩා වටින ඒවා තමයි මම ලියවන්නේ. තේරුණාද? ඒ නිසා ඔයාලා හයිලයිට් කරනවා විතරක් බලන් යන්න එපා. හරි? ලියවලත් හයිලයිට් කරන ඒවාත් තියෙනවා. අර විටමින් B විටමින් K කතාව එහෙමනේ මං කරේ. එහෙම එනවා තියෙනවා. ග්‍රෑම් දන රින කතාව. රයිට් එහෙනම්. ධාරකයා